ඉතින් අද ගොඩක් කාලෙකට පස්සේ මම හිතන්නේ මාස 2ක හරි 3කට හරි කාලෙකට පස්සේ පුංචි වෙලාවක් ගන්න හිතුණා මට තවත් අපේ ප්‍රශ්න සීරීස් එකට කර්ම සීරීස් එකට තව වීඩියෝ එකක් එකතු කරන්න මට හිතුණා. මම දැනට කතා කරලා තියෙනවා කර්ම වීඩියෝස් 29ක්. කර්ම ගැන පැහැදිලි කිරීම වීඩියෝස් 29ක් කරලා තියෙනවා. ප්‍රශ්න වීඩියෝස් 29ක් කරලා තියෙනවා. අද මම 30 වෙනි ප්‍රශ්න ගැන තියෙන 30 වෙනි ප්‍රශ්න වීඩියෝ එක විදිහට මම අද කතා කරන්න යන්නේ ඊර්ෂ්‍යාව ගැන. මම ඊර්ෂ්‍යාව ගැන මම හිතන විදිහට වීඩියෝස් මම 3ක මේ ප්‍රශ්න සීරීස් එක කර්ම සීරීස් එක ඇතුළත මම හිතන්නේ වීඩියෝස් 2ක 3ක මෙන්ෂන් කරලා තියෙනවා ඊර්ෂ්‍යාව ගැන. ඒක නිසා මට තව ටිකක් එකතු කරන්න හිතුණා. තව පැහැදිලි කිරීම ටිකක්, තව කරුණු ටිකක් ගන්න පැහැදිලි කරන්න හිතුණා ඊර්ෂ්‍යාව ගැන. ඊර්ෂ්‍යාව නිසා ඇති වෙන ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන එක ගැන සහ හිත හදාගන්නේ කොහොමද? තමන්ට ඊර්ෂ්‍යාව ඇති වෙනකොට ඒ ඊර්ෂ්‍යාව මැඩපවත්ව ගන්නේ කොහොමද? යටපත් කරන්නේ කොහොමද? අනිත් මිනිස්සුන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙනකොට ඒව මම කලින් කතා කරලා තියෙනවා. මේක මම නැවත කතා කරන්න කියලා හිතුවා. මොකද මේ දවස්වල මම එක්ස්පීරියන්ස් කරන දෙයක්. ඒක නිසා මට කරුණු ගොඩාක් එකතු වුණා. ඒ ගැන මට තව කරුණු ටිකක් ඇඩ් කරන්න පුළුවන් කියලා මට හිතුණා වීඩියෝ එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ ප්‍රශ්න 30 වෙනි වීඩියෝ එක ඊර්ෂ්‍යාව ගැන. මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව ගැන කතා කරන්න යන්නේ. ඒතර මම උදාහරණ විදිහට මම දැන් හැමදාම ඉතින් 10 ඕගලන්ට කියන්නේ මොකද 10 යස ඉස්සරහට දාන්න කියලානේ. මම කරේ ප්‍රශ්නයක් ආපුවම 10 යසෙන් ලෝකෙ දිහා බලන්න කියලානේ මම ඕගලන්ට කියන්නේ. මොකද මමත් බොහෝ වෙලාවට 10 යසෙන් බලනවා. ඒක දැන් මම මෙහෙම කියන්න ඔයාලට හරියද? 10 ඇස අපිට දැන් වර්තමානයේ ධාර්මිකව ප්‍රශ්න විසඳන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හරියද? දැන් හිතන්නකො මෙහෙම ඔයා හිතනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා නම් ඔයාට ගොඩක් දැන් ඔයා හිතන්නකො ඔයා මේ චේතනාරාමේ හිටියා කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉදිරි බුදුරජාණන් වහන්සේ වැඩම ඉන්න කාලේ ඔයා බුදුරජාණන් වහන්සේගේ මේ චේතනාරාමෙම සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට වැඩම ඉන්නවා කියලා හිතන්නකො. එතකොට ඔයාට එන ප්‍රශ්න වලට ධාර්මිකව ප්‍රශ්න ගන්න ලේසි. මොකද ධාර්මික පරිසරයක්, ධාර්මික ලෝකයක් තියෙන්නේ. බුදුරන් වහන්සේ ගාව බුදුරන් වහන්සේ වටේ හිටියේ නිවන් දකින්න පිරිනවන් පාන නිවන් දකින්න මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින්පුරුපු මිනිස්සු. එතකොට ධාර්මික මිනිස්සු තෝගයක් බුදුරන් වහන්සේගේ වටේ හිටියේ. බුදුරන් වහන්සේත් එක්ක පින් කඳවල් හිටියේ. එතකොට ඒ මිනිස්සුත් එක්ක ධාර්මික එන ප්‍රශ්න වලට ධාර්මිකව පිළිතුරු ගන්න පුළුවන්. මොකද බුදුරන් වහන්සේත් වැඩම සිටියානේ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගම අපිට ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් ධාර්මිකව මේ ලෝකේ යම් තාක් ප්‍රශ්න තියෙනවනේ. හැම ප්‍රශ්නයකටම පිළිතුරු දන්නේම කවුද? මගේ බුදුරන් වහන්සේ. එතකොට බුදුරන් වහන්සේ වැඩම ඉන්නවා. එතකොට අපිට ඒ ප්‍රශ්නට ධාර්මිකව පිළිතුරු ගන්න ලේසි. හැබැයි වර්තමානයේ අපිට අමාරුයි. ඇයි? හැම තැනම තියෙන අධර්මය. එතකොට අධර්මයේ තියෙන තැනක ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සුන්ට ධර්මය ගැන දහම්මසේ ලෝක දිහා බලන මිනිස්සෙකුට උනත් ධාර්මිකව විදිහට ඒක ඇප්ලයි කරලා ඉවර වෙලා ධාර්මිකව ප්‍රශ්න වලට පිළිතුරු ගන්න හරි අමාරුයි. ඒක හරියට මේ වගේ. හරිද? 100ක් මිනිස්සු ඉන්න තැනක. හරිද? 100ක් මිනිස්සු ඉන්න තැනක එක මිනිස්සෙක්. හරි? ඒ කියන්නේ 100ක් වැරදි කරන මිනිස්සු ඉන්න තැනක නිකන් හරියට බන්ධනාගාරයක ස්ත්‍රී දූෂකයෝ මිනිමරුව 100ක් මැද්දේ කිසිම වැරද්දක් නොකරපු සිල් ගන්න මිනිස්සෙක් ඉන්නවා වගේ වැඩක්. හරිද? එතකොට ඒ මිනිස්යාව ඔටෝමැටිකලි ඒ මිනිස්යාගේ ඉන්ටෙන්ෂන් එකක් නැතුව වැරදි වැඩවලට පෙළඹ වෙනවා. මොකද ඒ මිනිස්යාගේ පරිසරයේ එන්වයරන්මන්ට් එක බලපානවා. අපේ චරිතයට, අපේ බිහේවියර් එකට, පර්සනැලිටි එකට අපි ඉන්න පරිසරය බලපානවා. අපි වටේ ඉන්න මිනිසුන්ගේ හැදියාව, ඒ මිනිස්සු කතා කරන්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම අපිට බලපානවා. එතකොට ධාර්මිකව ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ප්‍රමාණය දැන් අඩුයි. මම මේක පිළිගන්නවා. ඒක මම පිළිගන්න ඕනේ. මොකද අපි කොච්චර මම ඔයගලන්ට කිව්වත් 10 ඇසින් ප්‍රශ්න දිහා එන ජීවිතේ එන ප්‍රශ්න දිහා බලන්න ඒවට ඇප්ලයි කරන්න කියලා කිව්වට පර්සනලි මටත් හරි අමාරුයි මේ වැඩේ කරන්න. මට ගොඩක් අමාරුයි. කොහොමද මට දැන් ඔක මේ කේන්ති ගන්න නැති මිනිස්සුයෙකුට බොහොම ලේසි. කේන්ති ගන්න මොකද මේ මිනිස්සයා ගොඩාක් නිවිලා නම් ඉන්නේ. ඒ කියන්නේ කේන්ති එන්නේව නැති තරම් ඒ කියන්නේ මොනවා වුණත් ගාණක් නැහැ. නැව ගිලුණත් බෑන්චුන් කියලා කියන්නේ. ඒ මිනිස්සයාට වැරද්දක් වුණත් ගාණක් නැහැ. හොඳ දෙයක් වුණත් ගාණක් නැහැ. සතුට අසතුට ඒ කියන්නේ මධ්‍යස්ථ ප්‍රමාණය ජීවිතේ මිනිස්සු ඉන්නවා. මම මේ මිනිස්සු දැකලා තියෙනවා. හරිද?
මම එක්ස්පීරියන්ස් කරන ඒ වගේ මිනිස්සු දැන් මේ දවස් ටිකෙත් මම එක්ස්පීරියන්ස් කරන එහෙම මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒ කියන්නේ ඒගොල්ලෝ chill එකේ ඉන්නේ. කොච්චර ප්‍රශ්න තිබුණත් ඒ ගානක් නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. හරි. එතකොට ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සුන්ට දහං ඇසින් මම දැන් මේ කියන දිරි ටික ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම වගේ කේන්ති යන මිනිස්සෙකුට අර ඉක්මනට ෆයර් අප් එක අපි සෝඩා බෝතලේ කියලා කියන්නේ සෝඩා බෝතලේ හොරලා මූඩි ඇරියට පස්සේ අර උඩට උතුරලා යන්නේ ඊට පස්සේ ආයි ඊට පස්සේ පෙන ටික බහලා යනවනේ පල්ලෙහාට වතුර වලට ආයි ලික්විඩ් එකට එනවනේ අන්න ඒ වගේ මම එතකොට මටත් හරි අමාරුයි මම කිව්වට දැන් මට තියෙන දැනුමක්නේ ප්‍රායෝගික නොලෙජ් එක මට අඩුයි මට තියෙන නොලෙජ් එකක් ඒ කියන්නේ මම තියරි වලින් තියරි කියන්නේ පොත්පත් කියවලා වනහලා ධර්ම කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ වනහලා ඊට පස්සේ මේ රිසර්ච් කරලා එකතු කරගත්තු නොලෙජ් එකක් මං ගාව තියෙන එකතු කරගත්තු දැනුමක්. එතකොට ඒක ප්‍රැක්ටිකලි යූස් කරන්න ගියාම හරි අමාරුයි. මොකද අර මම ඔයගලන්ට කිව්වා පරිසරය බලපානවා. අපේ වටේ තියෙන පරිසරය බලපානවා. එතකොට අපිට මම දැන් මේ කොච්චර කිව්වත් ධාර්මිකව ජීවත් වෙන්න දහං ඇසින් ලෝකෙ දිහා බලන්න කියලා I know it's really hard. මොකද මට එක්ස්පීරියන්ස් එක තියෙනවා අපි කොච්චර එහෙම කිව්වත් අපිට හරි අමාරුයි ඒක මොකද මේ ලෝකෙ එන්නෙම අනිත් පැත්ත. ඒ කියන්නේ හොඳ පැත්තට නෙමෙයි එන්නේ. දැන් අපි කොච්චර හොඳ දහම් මැසින් ලෝකෙ දිහා බලන්න හැදුවත් වැඩක් නැහැ. ඒක පෙරලි අර මේ අපි කියන්නේ අපි මේ මුහුදු රැල්ල එනවා වගේ මුහුදු රැල්ල පෙරලි එන්නෙම මුහුදු රැල්ල වගේ එන්නෙම නරක දේවල්මයි. අයහපත් දේවම අසත්පුරුෂයමයි එන්නේ ජීවිතවලට. එතකොට සත්පුරුෂයට වඩා අසත්පුරුෂයමයි කැරකි මුහුදු රැල්ල වගේ අපේ ජීවිතත් එක්ක හැප්පෙන්න එන්නේ. ඒතකොට හරි අමාරුයි දහම් ඇසින් ලෝකෙ දිහා බලන්න. මට ඒක තේරෙනවා. හරිද? ඒ වුණත් උත්සාහය අතාරින්න එපා. ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි ගොඩාක් තියෙනවා නම් හරිද? ඒ ස්ට්‍රෝබෙරි මල්ලක් තියෙනවා කියන්නේ එක ස්ට්‍රෝබෙරි එකක් නරක් වුණොත් ඒ ස්ට්‍රෝබෙරි එක අපි අයින් නොකරොත් අනිත් ස්ට්‍රෝබෙරි ඔක්කොම මොනවා වෙනවද? කුණු වෙලා යනවා. ඒ ස්ට්‍රෝබෙරි එක කුණු වෙලා ඒකේ තියෙන ෆංගයි ටික ඔක්කොම අනිත් ඒවට දිලීර ටික ඔක්කොම බැක්ටීරියා ටික ඔක්කොම අනිත් ඒවට ස්ප්‍රෙඩ් වෙලා ඉවරවල ඒවත් කුණු කරනවා. අනිත් ස්ට්‍රෝබෙරි ටිකත් කුණු වෙනවා. ඒ වගේ අපි පුළුවන් තරම් ඉක්මනින් අසත්පුරුෂ ජීවිතයෙන් අයින් කරන්න ඕනේ. හරිද? එහෙම කවුරු හරි කියනවනම් මම කවදාවත් එකට එකඟ වෙන්නේ නැහැ. කවුරු හරි කියනවනම් අපිත් එක්ක ටොක්සික් මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අසත්පුරුෂොත් එක්ක ජීවත් වෙන්න කියලා අපිට හැපි ජීවත් වෙන්න ඕනේ කියලා මම කවදාවත් එකඟ වෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. අසත්පුරුෂොත් එක්ක හැපි ඉන්න කියලා බුදුරණන් වහන්සේ කියලා නේ. බුදුරණන් වහන්සේ කියලා තියෙන්නේ ආශ්‍රය කරන්න කවුරුත් නැත්තම් ඔයාගේ වට්ටමක බුදුරණන් වහන්සේ හැමතිස්සෙම කියලා තියෙන්නේ. ඔයාට සමාන කෙනෙක් හරි ඔයාට වඩා ගුණයහපත්කම් තියෙන පුද්ගලයෙක් හරි ආශ්‍රය කරන්න. පඬිතියන් ආශ්‍රය කරන්න. පඬිතියන් කියන්නේ හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න පඬිතියෝ නෙමෙයි. හොඳ නරක දන්න මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න කියලා. කුසලයේ අකුසලයේ දන්න මිනිස්සුත් එක්ක ධර්මයේ දන්න අසත්පුරුෂයොත් එක්ක ජීවත් වෙන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හැමදෙස්සම බලන්න ඕනේ මට සමාන කෙනෙක් හරි දැන් මම හොයන්න ඕනේ මට සමාන කෙනෙක් හරි මට වඩා ගුණයහපත්කම් වැඩි කෙනෙක් හරි. ඒ මිනිස්සුත් එක්ක තමයි මම ජීවත් වෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා. ඒකට තමයි කියන්නේ පඬිතියෝ කියලා. පඬිතියෝ අසුරු කරන්න කියලා කියන්නේ. බාලයෝ අසුරු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ තමන්ට වඩා ගුණයහපත්කම් වලින් අඩු අසත්පුරුෂයන් බුදුරජාණන් වහන්සේ බාලයන් අසුරු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා. ඒ වගේ කුණු වෙච්ච ස්ට්‍රෝබෙරි පුළුවන් තරම් ඉක්මනින් ඔයාගේ වට්ටියෙන් අයින් කරන්න. ඔයාගේ වට්ටියෙන් අයින් කරන්න පුළුවන් තරම් ඉක්මනින්. හරිද? එතකොට මම අද කතා කරන්න ආවේ ඊර්ෂියාව ගැන. අපි මාතෘකාවට යමු. මම බුදුරජාණන් වහන්සේගේ අපේ පළවෙනි ජාතක කතාව බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ජාතකාව මොකද්ද? රන්තැලියේ කතාව. හරිද? රන්තැලිය බුදුරජාණන් වහන්සේගේ. එතකොට එතන වෛරය හටගත්තේ ඇයි? දේවදත්ත බුදුරජාණන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයත් එක්ක බෝධිසත්වයත් එක්ක මේ වෛරය ඇතිරගත්තේ ඇයි? රන්තැලියකට. රන්තැලිය නිසා වෛරය ඇති වුණේ ඇයි? ඊර්ෂ්‍යාව. මොකද? රන්තැලිය දීලා බුදුරජාණන් වහන්සේ ගාව තිබිච්ච ඔක්කොම කඳාවලු ටික ඔක්කොම ටික අර ගෑල්ලාමියට දීලා රන්තැලිය ගත්තා. හරිද? එතකොට දේවදත්ත එතන ට්‍රික් එකක් යූස් කරන්න හැදුවා. රන්තැලිය මුලින් රන්තැලිය ආවේ කාගේ අතටද? දේවදත්තගේ අතට ආවේ. හැබැයි යා කිව්වා නෑ මේක වටින්නේ නෑ මම ගිහින් ආයෙ එන්නම් කියලා. ගිහින් එනකොට බුදුරජාණන් වහන්සේට සෙට් වුණා ඒක. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයෝ කිව්වා මේ රන්තලිය ගොඩක් වටිනවා මම මගේ කඳාවල ටික ඔක්කොම දෙන්නම් සල්ලිත් ඔක්කොම දෙන්නම් මම රන්තලිය අරගෙන යන්නම් කියලා. එතකොට රන්තලිය අරගෙන එහා යුරට යනකොට බුදුරජාණන් වහන්සේ මෙහා යුරේ ඉඳලා
හදවත පැලිලා මැරුණා කියනවා ඊර්ෂ්‍යාව වැඩි කියලා දේවදත්තගේ. එතනින් තමයි මං උඹගේ පිටිපස්සෙන් එනවා සංසාරේ උඹට කවදාවත් මං ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා පළවෙනි වෛරය පළවෙනි ජාතක කතාව පළවෙනි වෛරය හටගත්තු මේ ආත්මභාවය මොකකටද ඇති වුනේ රන්තලියකට. රන්තලියේ ඒක රන්තලියට ඇති වෙන්න ප්‍රධානම බේස්මන්ට් එක මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. දැන් ඔයගලන්ට තේරෙන්නේ නේද ඔයගලන්ගේ වටේ ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවා කියන්නේ. ඔයගොල්ලෝ දවස ගානේ ඊර්ෂ්‍යාකාරයෝ හදා ගන්නවා කියන්නේ තම හතුරෝ හදා ගන්නවා කියන්නේ සංසාරෙට කැරකි යන්න තව එනේන ආත්ම භවවල කැරකි රණ්ඩු කර කෙස්වලු පටලෝ ගන්න තව තරහකාරයෝ ඇති කර ගන්නවා නේද අපි? මොකක් නිසාද? ඊර්ෂ්‍යාව නිසා. මිනිස්සු ඊර්ෂ්‍යාව නිසා. ඒක නිසා බුදුරන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඊර්ෂ්‍යාවක් ආවනම් කාගේ හරි ඊර්ෂ්‍යාවක් ආවනම් ඊර්ෂ්‍යාව නැති කරගන්න බුදුරන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඒක පිනක විපාකයක් විදිහට දකින්න කිව්වා. පළවෙනි කාරණය. ඊර්ෂ්‍යාවක් ආවම අපිට හිත දැන් මම උදාහරණ ගන්න. දැන් මටත් මිනිස්සු ගෙනහි සමහර ලාවට මම දැන් මෙහි ඉන්නකොට මට වැඩි ලස්සන කට්ටියෝ දැක්කහම මට ඊර්ෂ්‍යයි. මොකද මගේ හැම පාට මම හැමදාම ඔයගලන්ට කියනවනේ හැමේ පාට ගැන මම ඔයගලන්ගේ කතා කරනවා. හරි. ඉතින් හැමේ පාට ගැන කතා කරා මගේ හැමේ පාට අඩුයි. එතකොට මේ සිනමන් කලර් හරි කෙල්ලොන්ට විතර නෙවෙයි අපිට සිනමන් කලර් තියෙනවා. හරි. ඊට පස්සේ මේ ඒ පාට අඩු නිසා මම දැන් මෙහි ඉන්න කට්ටිය මෙහි උන් දැක්කහම මුන්ගේ හමවල් දිලිසෙනවා රත්තරන් පාටයි සුදු පාටයි කහ පාටයි ලස්සනයි දැක්කහම හිත ඇදිලා යනවා. එතකොට මටත් ඊර්ෂ්‍යාවක් මටත් තිබුණා නම් කියලා නම් කියනවනම් අන්න ඊර්ෂ්‍යාව ආවා. මටත් මෙහෙම තිබුණා නම් සමහර කට්ටිය කියනවා අනේ අපිට නම් ඊර්ෂ්‍යාව හිතට එන්නේ නැහනේ. එහෙනම් උ රහත් වෙලා තියෙන්න ඕනේ. හරි. කවුරු හරි කෙනෙක් කියනවා නම් මට නම් ජීවිතේට මිනිස්සු එක්ක ඊර්ෂ්‍යාවක් ඇති වෙලා නැහැ කියලා ඒක පට්ටපල් බොරුවක්. එහෙනම් ඌ රහත් වෙලා තියෙනෝනේ අඩුම තරමේ මාර්ගඵලයක් කියන්නේ අඩුම තරමේ මේ සෝතාපන්නවත් වෙලා තියෙනෝනේ මිනිස්සෙකුට. ඊර්ෂ්‍යාව තියෙනවා. ඊර්ෂ්‍යාව තුරන් වෙන්න න ะ. හරිද? එතකොට ඔයා මම සෝතාපන්න වෙලා නැහනේ. මාර්ගඵල ලැබලා නැහනේ. ඒ කියන්නේ අපේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. එතකොට අපි පිළිගන්න ඕනේ. දැන් මට හිතෙනවා නම් මටත් වඩා ලස්සන කෙනෙක් දැක්කම මටත් අනේ අර වගේ ලස්සන වෙන්න තිබුණා නම් කියලා ඒ නම් ප්‍රත්‍යයෙන් එනකොටම if ප්‍රත්‍යයෙන් එනකොට මේ එතන තමයි ඊර්ෂ්‍යාව අන්න බීජයක් මම පැල කරා. ඊර්ෂ්‍යාවේ බීජය මම පැල කළා. ඒ පැල කරනකොටම බුදුරන් වහන්සේ කිව්වා හිතන්න අර මිනිස්යාගේ පිනක විපාක කියලා. මම කරන්නේ මට එහෙම හිතිච්ච ගමන් මම ඒක පුරුදු වෙලා දැන් මට දැන් අවුරුදු ගාණක් තිස්සේ මම ඒක මගේ හිතට එන ඊර්ෂ්‍යාවල් මම ප්‍රහාණය කරන්නේ මම යටපත් කරන්නේ මට ඊර්ෂ්‍යාවෙන් පැලවෙන බීජ මම ගලවලා එවෙලම අයින් කරනවා. පළවෙනිම මම බලන්නේ ඒ මිනිස්යාගේ පිනක විපාකයක් විදියට. පිනක විපාකයක් විදියට දැක්කම හිතනවා අර මිනිස්සයා ගොඩක් සසරේ පින් කරලා හැමේ පාටට කර්මය බලපානවා. බුදුරණන් දේශනා කළා මනුස්ස ශරීරයේ රෝම කූපයක් පාසා කර්මානු රූපයි. බුදුරණන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණම ඔක්කොම කර්මානු රූපයි. නේද? බුදුරණන් වහන්සේගේ S2 නාසය දත් දත් පිරලා දත් 40 බුදුරණන් වහන්සේගේ පිරලා තියෙනද ඒක ඒ කියන්නේ එකම විදිහට දත් පිරලා තියෙන දත් විවිධ තියෙන නෑ දත් සුදු පාටයි. ඇස් කොණ්ඩ මෙතන ඌර්ණ රෝම ධාතුව මේ වලලු කරවල් මස්ගොබ ශ්‍රී පාදය නියපොතු හැම දෙයක්ම බුදුරණන් වහන්සේගේ මේ ඇඟිලි මේ කන් හැම දෙයක්ම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ඔක්කොම කර්මාන රූපයි. කර්මාන බුදුරණන් වහන්සේ දේශනා කරා මේ ඇඟේ පවතින හැම රෝමයේ කූපයක් මේක දක්ෂිනාවර්තවද කැරිකිලා තියෙන්නේ වාමාවර්තවද උඩටද පහළටද තියෙන්නේ මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ කර්මාන රූපව. එතකොට මිනිස්සෙක් මට වැඩිය ලස්සනයි නම් ඒ මිනිස්සයාගේ මේ මිනිස්සයා මම හිතන්න ඕනේ මට හිතට මේ අරකක් ආවොත් මම ඉක්මනින්ම බලන්න ඕනේ මොකද්ද මම ඉක්මනින්ම හිත හදා ගන්න ඕනේ මේ මිනිස්සයාගේ පිනක විපාකය. ඒ මිනිස්සගේ පින විපාකයක් ඇවිල්ලා. පිනක විපාකයක් ඒ මිනිස්සයා ගෙවන ගමන් ඉන්නේ. මටත් ඒ වගේ වෙන්න ඕන නම් අඩුමතරමේ මේ ආත්මෙ බැරි වුණත් ලබන ඉදිරියට උපදින ලබන ආත්මිකව මනුස්ස ජීවිතයකට ආවොත් ලස්සනට උපදින්න නම් මම මේ දැන් කුසල දහම් වඩා ගන්න ඕනේ. දිට්ඨ ධම්ම වේදිනේ කර්ම මම කුසල කර්ම එකතු කර ගන්න ඕනේ. උපපච්ච වේදනීය කර්ම අපරාපරිය වේදනීය කර්ම මම එකතු කර ගන්න ඕනේ. මොකටද?
අර මිනිස්සයා වගේ මටත් වෙන්න ඕන නම් මට කරන්න තියෙන්නේ කුසල එකතු කරගන්න එක විතරයි. කුසල එකතු කරගන්න එක විතරයි. දැන් අපි කියනවනේ මේ අපි සල්ලි තිබුණොත් ලස්සන වෙන්න පුළුවන්. ওই කුසල කුසල කර්ම වැඩක් නැහැ. දැන් ওই පිමහන්සි මාළි ලස්සන වෙලා තියෙන්නේ. කොච්චර කල්ුවට හිටිය අරකයි මේකයි කියලා. දැන් කල්පනා කරලා බලන්න පිමහන්සි මාළිට තියෙන සල්ලි. එතකොට දැන් ඒ ලෝකේ ඉන්න ලංකාවේ ඉන්න හැම ගෑල් ළමයාම කළු ගෑනු ළමයෙකුටම සුදු වෙන්න පුළුවන්ද පිමහන්සි මාළි වගේ? එතනත් කුසල කර්මයක් පිමහන්සි මාළිට විපාක දෙනවා. ඒ මනුස්සයාට සල්ලි හැම පාට වෙනස් කරගන්න පුළුවන් විදිහට වටපිටාව ඒ හැමදේම ඒ මනුස්සයාගේ කර්මානුරූප කර්මානුරූපව තමයි මනුස්සයාගේ වටපිටාව හැදිලා තියෙන්නේ. ඒකට අපි ඊර්ෂ්‍යා කළා නැහැ. ඒ මනුස්සයාට බින්සකක් තියෙනවා. ඒ මනුස්සයා මොන හරි වෙන මගුලක් කරනවා නම් ඒ කියන්නේ නීත්‍යාන අනිත්‍ය මේ නීත්‍යානුකූල නොවන මොන හරි දෙයකින් සල්ලි උපයනවා නම් ඒක ගවර්න්මන්ට් එක බලාගනි. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒක මනුස්සයාගේ ප්‍රශ්නයක්. අපි හිතමු ඒ ඔක්කොම පැත්තට දාලා මේ මනුස්සයාගේ කර්මය අපි දැන් තියෙන දේවල් ගැන හිතමුකෝ. අනිත් ඒ උපයාගත්තු ඒවා පැත්තක දාලා ක්‍රමයේ වැදගත් නෑ අපිට. මම දැන් මේ කතා කරන්නේ දැන් මට බාහිරට පේන දේ ගැන. ඒතකොට මට බාහිරට පේන දේ තමයි මනුස්සයාගේ කර්මානුරූප පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා. මේ මනුස්සයාගේ පාට වෙන හැම පාට වෙනස් කරගන්න පුළුවන් විදියට. හැබැයි ඒක හැම ලංකාවේ ඉන්න හැම මනුස්සයටම කළු මනුස්සයටම නෑ. ඒකත් දකින්න ඒ මනුස්සර කරා යන්න එපා. ඒකත් දකින්න පිනක විපාකයක් විදියට. ඒතකොට ගරහන් හිතෙන්නේ නෑ. ගරහන් හිතෙන්නේ නෑ. ඉතින් මේ ඒ කියන්නේ අර මම දැන් මේ ඔයගලන්ට කියන්නේ මේ අකුසලයේ ඒ කියන්නේ මේ දැන් ඊර්ෂ්‍යාව කියන්නේ අකුසල කර්මයන්නේ. හරිද? එතකොට ඊර්ෂ්‍යා කරන මිනිස්සයා විතරක් නෙමෙයි මේ සංසාරයට ඇදී යන්නේ. ඊර්ෂ්‍යාවට ලක් වෙන මිනිස්සයත් ඒ මිනිස්සයත් එක්ක සංසාරයට යනවනේ. දැන් බුදුරන් වහන්සේගේ ත්‍රන්තලියට බුදුරන් වහන්සේ වෛර බැඳගත්තේ නැහැ. දේවදත්ත එක්ක. දේවදත්ත බුදුරන් වහන්සේ එක්ක මේ දේවදත්ත තමයි වෛරය බැඳගත්තේ රන්තලිය අරන් ගියාට. වෛරය හටගත්තේ මේ ඊර්ෂ්‍යාව මුල් කොටගෙන. අන්තිමට කොච්චරනම් බුදුරන් වහන්සේට වද දුන්නද සංසාරේ පිටිපස්සෙන් ඇවිල්ලා. වෙස්සන්තර ජාතකයේ උගල පොඩක් කියවලා බලන්න. ජූචක බමුණ වෙලා ඇවිල්ලා බුදුරන් වහන්සේ වෙස්සන්තර රජතුමාගේ ළමයි දෙන්නව ජූජක ඇවිල්ලා අරන් යනවා. කණ්ඩ. තමන්ගේ ළමයිව කණ්ඩ තමයි මේ අරගෙන යන්නේ කියලා දැනත් දන් දීලා බුදුරන් වහන්සේට බෝසත් අවදීන් බලාගෙන ඉන්න උනා. ඒ ඇයි රන්තලියක ඊර්ෂ්‍යාවට රන්තලියක ගත්තු ඊර්ෂ්‍යාවට හටගත්තු වෛරය බලන්න වෛරය ඊර්ෂ්‍යාවෙන් හටගත්තු වෛරය කොතනින්ද ඉවරුනේ කියලා. අපි ලේසි නෑ මේ මම මේ කතා කරන ටොපික් එක ලේසි කාරණයක් නෙමෙයි. ලේසි කාරණේ බුදුරන් වහන්සේට ගල් පෙරලන්න නාලාගිරිට මේ රාපෝල බුදුරන් වහන්සේගේ ඉස්සරහට එවන්න දුනු ආය විසපෝපු කවපු දුනු විතල වලින් බුදුරන් වහන්සේට විදින්න අජාසත්තව කුලප්පු කරන්න නේ බුදුරන් වහන්සේට ගල් පෙරලන්න මේ ඔක්කොටම දේවදත්ත අන්තිමට ditta ධම්ම වේදනී බුදුරන් වහන්සේ ඊට පස්සේ මේ දේවදත්ත කරගත්තු අකුසල පොළොව පලාගෙන යන්න කරගත්තු ආනන්තරීය පාප කර්ම රැස් කරගත්තේ 3 හෝ 4ක් රැස් කරගත්තේ ඇයි පටන් ගත්තේ මොකද හේතුව ඊර්ෂ්‍යාව බේස්මන්ට් එකේ ඊර්ෂ්‍යාව හිට මූල් කරගෙන හටගත්තු වෛරය. ඒක නිසා මේ ලෝකේ කවුරුත් පරිපූර්ණ කියලා මිනිස්සෙක් මේ ලෝකේ නෑ. ඒ පහළුණා නම් පහළුනේ මේ දැන් අපි මේ කතා මේ සක්වලේ මේ කල්පේ මේ මංගල මහා මංගල සක්වලේ මේ කල්පේ බුදුරජාණන් වහන්සේලා 28 නමක් පහළ වෙලා තිනවා. ඒ 28 නම පරිපූර්ණයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ ඇරෙන්න අනිත් මිනිස්සු කවුරුත් පරිපූර්ණ නෑ. අඩුතරම සක්විති රජ කෙනෙක්වත් පරිපූර්ණ නෑ. රහතන් වහන්සේ නමක්වත් පරිපූර්ණ නෑ. හරිද? එතකොට අපි පරිපූර්ණ නැත්තම් අපිට හැමදේම කරන්න බෑ. දැන් මට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මට මේ කොටස පුළුවන්. මට මේ කොටස බෑ. මට මේ ටික පුළුවන්. මට මේ ටික බෑ. මට බැරි ටික තව මිනිස්සෙක් කරනකොට ඒකට ඊර්ෂ්‍යා කරගලා වැඩක් නෑ. දැන් එතකොට මට බැරි දෙයක් තව මිනිස්සෙක් කරනකොට දැන් මට සින්දු කියන්න බෑ. බැරි නම්
බැරි නම් තව මිනිස්සෙක් සින්දු කියනකොට ඒ මිනිසයාට මම ඊර්ෂ්‍යා කරා කියලා මට සින්දු කියන්න පුළුවන් වෙනවා නම් කමකුත් නැහැ. මට තව මිනිස්සෙකුට ඊර්ෂ්‍යා කරා කියලා මට සින්දු කියන්න පුළුවන් වෙන්නේ නැහැ. හරිද? මම ඒ මනුස්සයට සින්දු කියන්න පුළුවන් මම ඌට වෛර කරන්න ඕනේ මම එහෙම කියලා මම ඌට වලවල් කපලා ඌ හැන්දිම ගාවලා දාලා පෙරලන්න පුළුවන් ටික ඔක්කොම බාල්දියක පෙරලවලා කකුලෙනුත් ඇදලා දාලා හරිද ඌට උගේ ජීවිතෙත් එපා කරලා මානසිකවත් වට්ටලා මට මොනවද ලැබෙන්නේ මම මේ මනුස්සයෙක් වෛරයක් ඇති කරගත්ත කියලා මම සංසාරයෙන් යන සංසාරයට මේ මනුස්සයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා වෛරය පිරිමහ ගන්නවා ඇරෙන්න මට මොනවද ලැබෙන්නේ මගේ සංසාරෙත් දික් වෙනවා අර මිනිස්සයාගේ සංසාරෙත් මම දික් කර ගන්නවා දෙන්න එකට එක පොර බලල්ලු වගේ පොර කකා යන ජීවිත ගාන වැඩි වෙන එක විතරයි වෙන්නේ මේක හොඳට අවබෝධ කරගන්න බුදුරණන් දේශනා කරන වෛරයෙන් වෛරයෙන් උසන්සිතේ කියලා ඊර්ෂ්‍යාවෙන් කිසිම දෙයක් සංසිඳව ගන්න බෑ මම ඊර්ෂ්‍යයි කරා කියලා මට පුළුවන් වෙන දෙයක්වත් නෑ මට දැන් මම බුදුරණන් දේශනා කළා තියෙන මෙහෙම එකක් හරි අපි ඊර්ෂ්‍යා කරන්නේ මොකටද ඒ දේ අපෙන් ඈත් වෙනවා උදාහරණයක් මම තව මිනිස්සුෙකුගේ ලස්සනට ඊර්ෂ්‍යා නම් කරන්නේ දැන් මම අනිත් මිනිස්සු මෙහි ඉන්න මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කර මෙහි ඉන්න මිනිස්සුන්ට කැතයි රවුල වවපු උන් කැතයි රවුල වවන්නේ නැති කොල්ලෝ කැතයි මෙහි කන්නඩි දාන කෙල්ලෝ කැතයි කොට කෙල්ලෝ කැතයි මෙහි කෙල්ලෝ කෙට්ටුයි මෙහි කෙල්ලෝ මහතයි මෙහි කෙල්ලෝ ගඳයි මෙහි කෙල්ලෝ සුවඳයි මෙහි කෙල්ලොන්ගේ මේ ඇහිබම නැහැ මේක එක නිසා කැතයි කොටයි මහතයි මුන්ගේ කටවල් ගඳයි ඔහොම කීකේ මම අර කියන්නේ මිනිසුන්ගේ තියෙන ලස්සන ඒ මම නුගුණ දාලා කියන්නේ මිනිසුන්ගේ ಗುಣ තියෙනවා ඒ ಗುಣ මම නුගුණ දාලා මගේ කටින් මම නුගුණ කීකේ ඒව වහලා අර මිනිසුගේ ಗುಣ ඔක්කොම වහලා අයින් කරනවා ඒ මිනිස්සු පහත් තත්ත්වයටපත් කරලා ඒ කියන්නේ මගේ ඊර්ෂ්‍යාව මම ඊර්ෂ්‍යාව පිට කරන්න හැටි මගේ ඊර්ෂ්‍යාව පිට කරන්නේ එහෙම තමයි මගේ මොකද මට වඩා මේ මිනිස්සු ලස්සනයි දැන් මම ඊර්ෂ්‍යාව පිට කරන්න ඕනේ මගේ හිතේ ඊර්ෂ්‍යාව ඇති වුණා ඊර්ෂ්‍යාව නැති බීජේ හටගත්තා එතකොට මම මේ බීජේ පැලවෙනකොට ඒ බීජේ මගේ හිතේ පැලෙලා ගස් දාලා ගස් වල අතු ඇවිල්ලා පැල ඇවිල්ලා මේ බීජ හට අරගෙන මල් අරගෙන ගෙඩි අරගෙන එනකොට මම මේ මිනිස්සුව අර මගේ ඊර්ෂ්‍යාව නිසා අර මිනිස්සුව පහත් කරන්න පුළුවන් හැම බගුලක්ම කරනවා මම මේ කියන්නේ ඊර්ෂ්‍යාව නැමැති බීජය අපේ හිතේ පැලවෙනකොටම අපි නොගැල් ඒ කියන්නේ උගුල් වල දැම්මේ නැත්තම් වෙන වැඩේ ඒ උගුල් වල දාන ක්‍රමයක් මේ බුදුදහමේ තියෙනවා ඒකයි මම ඔයගලන්ට කියන්නේ දහම් ඇසින් බලන්න කියලා දැන් ඊර්ෂ්‍යාව වගේ දෙයක් ඒක අපිට ඒකට සාමාන්‍යයෙන් මේ වටේ ඉන්න එන්වයරන්මන්ට් එක එච්චරම බාධාවක් නෙමෙයි ඊර්ෂ්‍යාව නැමැති දෙයක් බීජයක් අපේ හිතේ පැලවෙනවා නම් ඒක අයින් කළා දාන්න හරිම ලේසි ඒකට වටේ තියෙන එන්වයරන්මන්ට් එක මේ පාරිසරික සාධක බලපෑමක් ඇති කරගන්න එපා මම අර කියපු ක්‍රමය යූස් කරන්න පිනක විපාකයක් විදිහට දකින්න මම පින් කළා නෑ ඒ මොනසෙ පින් කළා තියෙනවා දැන් ඒ මොනසෙට පිනක විපාක sorry ඒ මොනසෙට පිනක විපාක පළ දෙනවා ඒක ඕගොල්ලෝ එහෙම බැලුවම මේ ඔය ගොඩාක් ප්‍රශ්න අපිට දැන් අපිට ජීවිතේ එදින දෙන ප්‍රශ්න ගොඩක් ඒ කියන්නේ අනිත් මිනිසුන් මානසික වදයක් වෙන්න ඕනේ නැහැ එතකොට මොකද ඊර්ෂ්‍යාව නිසා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන ඊර්ෂ්‍යාව නිසා රන්තලියෙක් ඒ ඔච්චර ජීවිත ගාන පස්සෙන් ඇවිල්ලා අන්තිමට බුදු වෙන ආත්මෙත් බුදුරන් වහන්සේට ගල් පෙරලලා නාලාගිරි හස්තය වල නොයේකුත් ඒව කරලා ආනන්තරීය පාප කර්මත් එක්රැස් කරගෙන දේවගත කරා වගේ. ඒක බලන්න ඒ බුදු කෙනෙකුට වෛර කරපු මිනිස්සෙක්. ඔයා හිතන්න මේ අපි සාමාන්‍ය මිනිස්සුන්ට වෛර බැඳගත්තාම දැන් මම සාමාන්‍ය මිනිස්සෙක්නේ. මට තව මිනිස්සෙක් වෛර බැඳව ගත්තාම මම දැන් බුදු කෙනෙක්ද? මම රහතන් වහන්සේ නමක්ද? එතන මම මාර්ගඵල ලැබපු මිනිස්සෙක්ද? හරිද? සක්‍රදාගාමි අනාගාමි වෙච්ච මිනිස්සෙක්ද මම? එතකොට ඔයා හිතන්නේ බුදු කෙනෙකුට මේ වෛර බැඳගත්තු මිනිස්සෙක් එහෙම මේ දේවදත්ත එහෙම දේවල් කරන බුදු කෙනෙකුට බුදු කෙනෙක් වෙච්ච මිනිස්සෙකුට වෛරය නිසා මේ ඊර්ෂ්‍යාවෙන් හටගත්තු වෛරය නිසා ඔයා හිතන්න මට මං වගේ සාමාන්‍ය මිනිස්සුකට ඊර්ෂ්‍යාව වෙන මිනිස්සෙක් ඊර්ෂ්‍යාව වෙලා ඒ මිනිස්සයා ඊර්ෂ්‍යාවෙන් වෛරයට කන්වර්ට් වෙලා එහෙම වෛරයක් බැඳගත්තොත් ඊර්ෂ්‍යාව නිසා මට මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද බුදු කෙනෙකුට එහෙම වුණා නම් මම මොන හෙන්චයිද මම මොකෙක්ද
මට මොන මොන ප්‍රශ්න වලට අර මේ ඊර්ෂ්‍යාකාර මට ඊර්ෂ්‍යාවට ලක් වෙන මම ඊර්ෂ්‍යා කරන මිනිස්සුත් එක්ක මොන මොන ආත්ම භව වල මොනවා වෙලා මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද මට? ඒක නිසා ඔයාට ඊර්ෂ්‍යාකාරයොත් එක්ක ඉදිරි ජීවිතවල මේ ආත්මෙත් එහෙමයි ලබන ආත්ම වලත් එහෙමයි ප්‍රශ්න ඕනේ නැත්තම් අනේ මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඊර්ෂ්‍යා කරන්න යන්න එපා කියන්නේ ඊර්ෂ්‍යාව හට ගන්නවා. ඒක පෘථග්ජන මනුස්ස ස්වභාවය. අපේ හිතවල ස්වභාවය තමයි රාගයක් හට දැන් මේ ඇහැට රාගයක් ඇති හිතේ රාගයක් ඇති වෙන කරුණු ටික මේ ඇහි ගැටුණ ගමන් රාගය ඇති වෙනවා. කේන්තියක් හට ගන්න ඕන කරුණු ටික මේ ඇහි කනේ ස්පර්ශ වුණොත් එහෙම අපිට කේන්තිය ඇවිස්සෙනවා. රාගය ඇවිස්සෙනවා. තණ්හාව ඇවිස්සෙනවා. ඊර්ෂ්‍යාව ඇවිස්සෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒක පෘථග්ජන ස්වභාවය. මාර්ගඵල නොලබපු ඕන කෙනෙකුගේ මේ ලාමක හිතවල ස්වභාවය. කෙලෙස් වලින් අපි අපේ කෙලෙස් වලින් හිත බරිත වෙලා තියෙන්නේ. කෙලෙස් වලින් අපේ හිත පිරීලා තියෙන්නේ. අපි ලස්සනට ඇඳගෙන මේ ලස්සනට මේකප් දාගෙන කොණ්ඩ ලස්සන කරගෙන ලස්සනට ඇඳගෙන හිටියට අපේ හිත වෙන කැතයි. අපේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරීලා තියෙන අපි ඔය පිළිගන්න ඕනේ. හරිද? අපි මූණවල ලස්සනට තිබුණාට ලස්සනට කතා කරාට අක්කේ අයියේ නංගියේ මල්ලියේ මල් දදා නේ හරි ලස්සනට මිනිසුන්ගේ හිත ඇද ගන්නා සුළු විදියට අපි කවුරු කතා කරත් අපේ හිතවල තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය. ඒවෙන් පිරලා කෙලෙස් වලින් බරිත වෙලා කෙලෙස් වලින් පිරීලා බ්ලූ මැන්ඩල් කුණු කන්දර වඩා කුණු ගොඩවල් අපේ හිතවල තියෙනවා. ඒවා එළියට එනවා. හැබැයි ඒ බීජ පැලවෙන්න දෙන්න එපා. පැලවෙලා රූස්ස ගස් වෙලා මුළු ලෝකෙටම තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට තමන්ටත් අයහපතක් වෙන විදිහට වැඩ වෙන්න දෙන්න එපා. අඩුම තරමේ දැන් මට තරහව පාලනය කරගන්න බැරි නම් අඩුම තරමේ ඒ එන්වයරන්මන්ට් එකකින්වත් බම් බැහැර වෙනවා. දැන් මට කාත් එක්ක හරි තරහ යනවා නම් ඒක දිගින් දිගටම යනවා නම් මං කරන්නේ ඒ එන්වයරන්මන්ට් එකකින් මං ඈත් වෙන එක. ඒකෝ දැන් මං ඊර්ෂ්‍යාව ඇති වෙනකොට මං ඔයාලට කිව්වනේ. මගේ ඊර්ෂ්‍යාව හිතේ බීජය ඇති වෙච්ච ගමන් මම පිනක විපාකයක් කියලා දකිනවා. දැක්ක ගමන් අර පැලේ ගැලවිලා විසික්කෙනවා. මොකද මට දහන් ඇස එනවනේ එතකොට ටක් ගාලා. මේ මිනිස්සුගේ පිනක විපාකයක් මම ඊර්ෂ්‍යා කරාට මට ලැබෙන දෙයක් නැහැ. එතනින්ම මගේ හිතේ අර හිත නිවිල යනවා. අර ඊර්ෂ්‍යාව නැමැති බීජය ගැලවිලා විසික්කෙනවා. හිතේ පැලවෙච්ච. එතකොට මම තව දකින්න විදිහ තියෙනවා. ඒ මිනිස්සයාගේ පිනක විපාකයක් එක මිනිස්සෙගේ පිනක විපාකයක්. ඒ නැත්නම් ඒ මිනිස්සයා ලබා උපන් හැටි. මගේ අකුසල කර්මයක විපාකයක්. කියන්නේ දැන් හැමේ පාටම ගමුකෝ. හැමේ පාටම කියන්නේ දැන් මගේ මේ හැමේ පාට තීරණය වෙන්නේ මොනවද? මම හැමේ පාටට ඔයගලන්ට කියලා තියෙනවා මෛත්‍රී බලපානවා කියලා. තරහ බුදුරන් වහන්සේට කියන්න පුළුවන් හැමේ පාටෙන් මිනිස්සෙකුගේ මේ මිනිස්සයා ගිය ආත්මවල කොච්චර තරහින් හිටපු මිනිස්සෙක්ද කියලා. බුදුරන් වහන්සේට දිවස ඕනේ නැහැ. බුදුවැස ඕනේ නැහැ. ප්‍රඥායස ඕනේ නැහැ බුදුරන් වහන්සේට. හරිද? බුදුරන් වහන්සේගේ බුද්ධ නේත්‍ර පහ ඕනේ නැහැ. බුදුරන් වහන්සේගේ පියවියසෙන් බලලා බුදුරන් වහන්සේගේ ඉස්සරහට මම යනකොට කිව්වා රවින්දු හිරුෂාන් ඔයා කොච්චර සංසාරේ කේන්ති අරන් තියනවද කියලා මගේ බුදුරන් වහන්සේට කියන්න පුළුවන් මගේ හැමේ පාටින්. මම දකින්නකොටම මම බුදුරන් වහන්සේට නමස්කාර කරලා ඉඳ ගන්නකොටම මාව දකින්න එක පළවෙනි දර්ශනයෙන්ම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන් බුදුරන් වහන්සේට කියන්න පුළුවන් මගේ ගැන මගේ හැමේ පාටෙන් මට බුදුරන් වහන්සේට කියන්න පුළුවන් මගේ බුදුරන් වහන්සේට කියන්න පුළුවන් මම කොච්චර සංසාරේ කේන්ති ගත්තු කෙනෙක්ද කියලා. එතකොට මම වපුරපුවා දැන් මම නෙලනවා. මමයි මේ හැමේ පාට නෙලන්න බීජ වපුරුවේ මමමයි. මමමයි මගේ කුඹුරේ මම වපුරගත්තු ඒවා මම දැන් මේ හැමේ පාට මේ ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම මගේ කුඹුරේ වවාගත්තේ. මේ කවුරුවත් වවපු ඒවා නෙමෙයි. මම මගේ කුඹුරේ වවපු වීගස් තමයි වීගස් නැමැති හැමේ පාට දැන් වී වෙලා මට මේ හැමේ පාට දුඹුරු පාට ඇවිල්ලා තියෙනවා. මම ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම ඔයගලන්ට කියලා තියෙනවානේ පැරණි විපාක. මොනවාද? අලුත් කර්ම, පැරණි කර්ම. පැරණි කර්මයක් කරලා තියෙනවා. ලෝකෙ මම කලින් ආත්මවල බරණ ගානක් ආත්මවල සංසාර කේන්ති අරන් තියෙනවා. මිනිසුන්ට ක්‍රෝධ කරලා තියෙනවා. කේන්තියෙම ඉඳලා තියෙනවා. මෛත්‍රිය වඩලා නැහැ මිනිසුන්ට. සත්තුන්ට මෛත්‍රිය වඩලා නැහැ. ඒකේ විපාකයක් විදියට මම ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම දැන් පැරණි කර්මය ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම කේන්තියෙන්
හිටියා කියලා. මං හැම පාටින් ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම මේ සංසාරික ආත්මවල කේන්තියෙන් හිටියා කියලා. මිනිසුන්ට ක්‍රෝධ කරා කියලා, තෘෂ්ණාවෙන් හිටියා කියලා, වෛරයෙන් හිටියා කියලා මම ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. එතකොට අර මිනිස්සයා මට වැඩිය ලස්සන වෙලා ඒ මිනිස්සයා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. ඒ මිනිස්සයා පැරණි කර්මයක් ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම ඊර්ෂ්‍යා කරලා වැඩක් තියනවද? මට මොනවද ලැබෙන්නේ? ඊර්ෂ්‍යා කරාම මම තව අකුසල කර්මනේ මම එකතු කරගන්නේ. මම එතකොට ටක් ගාලා මගේ පැලවෙච්ච බීජේ මම ගලවලා විසික් කරනවා. මට තවත් මේ මගේ අකුසල කර්ම ගොඩට තවත් අකුසල කර්ම රැස් කරගන්න ඕනේ නැහැ කියලා මම හිතට දාගෙන මම මේ බීජේ ගලවලා විසික් කරලා මම මගේ හිතට දෙනවා. ඒ මිනිස්සයා පැරණි විපාකයක් පැරණි කර්මයක් ප්‍රදර්ශනය කරන ලෝකෙට මොකද්ද? ලස්සන වෙලා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. සුදු වෙලා, ලස්සන වෙලා, හුරුබුහුටි වෙලා ලස්සන කොණ්ඩයක්, ලස්සන හැවම, ලස්සන දත් ටිකක්, ලස්සන ඇස් දෙකක්, ලස්සන ඇඟපතක්, උසට සැරිලන මහතක් සහිත ඒ මනුස්සයා ලෝකෙට ඉපදිලා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මම ලෝකෙට කලින් ආත්මවල මම ලෝකෙට මෛත්‍රිය පැතුරුවා කියලා. මම ක්‍රෝධ කරේ නෑ මිනිස්සුන්ට. මම තරහ ගත්තේ නෑ මිනිස්සු මට කරපු ඒවට කියලා ඒ මනුස්සයා දැන් ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. පැරණි කර්මයක්. පැරණි කර්මයක් ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. හරිම සරලයි. හරිම සරලයි. ඒක නිසා මට කියන්න තියෙන්නේ අද මාතෘකාව තමයි වෛරයට මූලික වුණේ බුදුරන් වහන්සේත් එක්ක දේවදත්ත වෛරයට මූලික වුණේ රන්තැලියට ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව. රන්තැලියට ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව. ඒක නිසා ඊර්ෂ්‍යාව නැමැති කාරණාව අන්තිමට ආනන්තරීය පාප කර්ම 4-5 කරගන්න මේ 3-4 කරගන්න තැනකට දේවදත්තව අරගෙන ගියා. ඒක හොඳට මතක තියාගන්න. දේවදත්තව බුදුරන් වහන්සේගේ ලේ සොලවන තැනට අරගෙන ගියේ රන්තැලියට ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාවෙන් හටගත්ත වෛරය තමයි දේවදත්ත බුදුරන් වහන්සේ බුදු කෙනෙකුගේ ලේ හොලවන තැනට අරගෙන ගියේ. මේක හොඳට මතක තියාගන්න. ඒ නිසා හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාව නැමැති බීජ ඇතිවෙන ශරණයෙන් ගලවලා විසික් කරන්න. පැලවෙන්න දෙන්න එපා. පැලවෙලා රූස්ස ගස් වෙලා ඒවැ මල් පිපිලා ඒවැ ගෙඩි හැදිලා මුළු ලෝකෙටම පිළිලයක් වෙන විදිහට ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ට පිළිලයක් වෙන විදිහට ඔයාගේ චරිතය පිළිලයක් වෙන විදිහට හැසිරෙන්න එපා. මොකද ඊර්ෂ්‍යා කරලා මේ ලෝකේ ගත්තු දෙයක් නෑ. හරිද? මම ඕකට ඔයගලන්ට හොඳ කතාවක් කියලා තියෙනවා. ප්‍රාණඝාතය කරපු මිනිස්සයාට අපි පන්සිල් පද 5 කියමුකෝ. ප්‍රාණඝාතය කරපු මිනිස්සයාට සතෙක් මරපු මිනිස්සයාට මරපු මස් ටිකක් තියෙනවා. දැන් කුකුලෙක් මරුවොත් ඒ මිනිස්සයාට මරපු මස් ටිකක් තියෙනවා. බොරු කියලා මිනිස්සෙක් රැකගත්තු දෙයක් තියෙනවා. දැන් මම මොකක් හරි බොරුවක් කියලා ඒ මිනිස්සයා මම රැකගත්තු මම කවර් අප් කරපු ඒ කියන්නේ මම වහං කරපු දෙයක් තියෙනවා. බොරු කියලා. හොරකම් කරලා දැන් මම කාගේරි ෆෝන් එකක් ගත්තොත් හොරකම් කරපු දෙයක් ඉතුරු වෙනවා මට අන්තිමට. මම ෆෝන් එකක් හොරකම් කරලා මට හොරකම් කරපු දෙයක් ඉතුරු වෙනවා. දින්නාදාන වේරමණී සුරාමේරිය බීලා මට වෙරිමත හරි තියෙනවා. බීපු මිනිස්සෙකුට වෙරිමත හරි ඉතුරු වෙනවා. හරිද? එතකොට අන්තිම එක කාමය මම කාමයේ මිච්ඡාචාරා කාමය මම වෙන කෙනෙක් එක්ක බුදිය ගත්තා නම් මම වෙන මේ ගෑණියෙක් එක්ක බුදිය ගත්තා නම් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්තා නම් මට ඒ වෙලාවේ කාම සැපේ හරි ඉතුරු වෙනවා. හරිද? ඒකට පන්සිල් 5 කඩන මනුස්සයට පන්සිල් 5 පද 5 කඩන මනුස්සයට මොන හරි දෙයක් අන්තිමට තියෙනවා. හැබැයි ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඊර්ෂ්‍යා කරන මනුස්සයට මොනවද අන්තිමට ඉතුරු වෙන්නේ? ඊර්ෂ්‍යා කරන මනුස්සර මොනවද තියෙන්නේ? මොනවද ඉතුරු වෙන්නේ? මේක හොඳට හිතර ගන්න. ඊර්ෂ්‍යා කරන මනුස්සයට මොනවත්ම නැහැ. මොනවත්ම ඉතුරු වෙන්නේ නැහැ. මොනවත්ම ඉතුරු වෙන්නේ අඩුම තරමේ ඒ ආත්ම භවයේ ඉතුරු වෙන්නේත් නැහැ. ඒ ආත්ම භවයේ මේ පහලෙන් පහලට යනවා, අගාධයට යනවා, අසත්පුරුෂයෙක් විදිහටම සමාජයේ මේ හංවඩු ගහනවා. අසත්පුරුෂයෙක්ම වෙනවා. ඊළඟ ආත්ම භව වලට ඒව විපාක එනවා. අකුසල කර්ම වල විපාක එනවා. මේ ඒක නිසා ඊර්ෂ්‍යාව තමන්ගේ හිතවල වැඩෙන්න දෙන්න එපා.
ඊර්ෂ්‍යාව වැඩෙන ෂණයෙන් ඒ ඊර්ෂ්‍යාවේ බීජ ගලවලා විසික් කරන්න. මම අදට ගිහින් එන්න. බයි බයි.